හරි ඔන්න ඉතින් අඳගෙනල්ල තියෙනවා ග්‍රැනී කියන ගේම් එක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මට මේ ගේම් එක කමෙන්ට් කරලා ඉල්ලපු කෙනෙක්. සුපිරිම හොරර් ගේම් එකක්. ඉතින් මේක ඉතින් නපුරු ආච්චි අම්මන්ඩි කෙනෙක් ඉන්නවා. දවස් 5ක් දෙනවා. ඉතින් ඒ දවස් 5 ඉන්න බැරිනොත් පොල්ලෙන් හැමතිස්සෙම ඔන්න එනවා කියන ගමම හැමතිස්සෙම පොල්ලෙන් කෙල්ල මේක තමයි පාවෙන්නේ. දැන් පස්සෙන් එනවා පේනවනේ. පීටක් ගාලා හැංගිව්. මු ඉන්නේ ගන්න යට අම්මට සිරියාව කියහන්කෝ. ඉතින් දවස් 5ක් දෙනවා. ඉතින් දවස් 5 ඉවරුන් නැත්තම් මරලා දානවා කෙලින්ම. ඉතින් වටේ පිටේ සද්දමත් දැනෙනවනම් මට ඒකට ගන්න දෙයක් නැහැ. ඉතින් මං අද ආවා එළියට ගේම් ප්ලේ රෙකෝඩ් කරන්න. අන්න ඒකයි සීන් එක. මෙන්න මේ පෝච්චියත් අරගෙන අපි හිතුනහක ගිහිල්ලා ග්‍රැනී වල කෙලිත් දන්නේ. කැරියා අපි එහෙනම් උඩ තට්ටුවට යන්. මං ඇවිල්ලා තමයි කිව්වේ. ඔන්නක පෙරලා ගමු. ග්‍රැනී එවිද? ග්‍රැනී එන්න ඕන. ඔය එන්නේ. අපි මේක වට්ට ගමු. ෂේප් එකේ වට්ට ගමු. හරි. ග්‍රැනී ආයි යන සීන් යන්න නැහැ වගේ. අපි ඒක හින්දා මෙතනින් පැනලා දාමු. හරි මල්ලි පැන්නා. හරි. දැන් ඉතින් කෙලින්ම ගිහලා හැංගෙමු. හැංගුණා. අම්මට ඉතින් මගේ අතින් ඒ වඩන ගියහන්කෝ. ග්‍රැනී ඇවිල්ලා මේක තුල ඇරලා බලුවොත් මං ඉවරයි. මේ අද මේ ගේම් එක ලැග් එක ආච්චිට හාල් ගන්න ආයෙත් ගන්න ගියහන්කෝ. මේ බලමාවල් බග්ගුණා යස්සේ. මේ ගේම් එක ඔයගේ වැඩම වෙන්නේ. අපි ෂේප් එකේ යන්න බලමු. හරි. ඉතින් මේ ගේම් එකේ බග් තියෙනවා. ඉතින් මම මේක අහන්නේ ඔරිජිනල් ගේම් එක නෙවෙයි. ඉතින් මට ප්ලේ ස්ටෝර් එකේ මේක ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ නැති හින්දා මම මේ පික් එකක් දාලා තියෙන එකේ. අපි අම්මට සිරි අහුණා ගියහන්කො මොකද මන් දෙයකට දැන් මොනව කරන්නද? හැරියා අඩෝ ඔය ලැග්ගුණා. අඩෝ මේ ගේම් එකත් එක්ක ගහන්න බෑවා. මේ ආච්චි අම්මඩි හැමතැනම ඉන්න ඕනේ. ඇවිල්ලා පොල්ලෙන් කෙල්ලම හැමතිස්සෙම. අඩෝ තුන්වෙනි දවසක් ගියා කියහන්කො. දැන් මොකද්ද කරන්නේ? මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ලයික් මේ වීඩියෝ ලයික් කළා. සබ්ස්ක්‍රයිබ් පාරක් දීලා බෙල් නොටිෆිකේෂන් එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් මම වීඩියෝ එකක් දාපු ගමන් වලට ගෙන්න ගන්න පුළුවන් ළඟටම. ඕගොල්ලෝ ආස ගේම් එක පහලින් කමෙන්ට් කරන් යන්න. අපි දැන් මෙහෙට යන්. මොකද මම කිව්වේ ඕගොල්ලෝ කැමති ගේම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මම මේ ගේම් ගේනවා. කාර් කී එකක් තියෙනවා. ඩෝ මේ ගේම් මේ කාර් එකක් තියද මට මතක නැහැ. තියද බං? එහෙම මතක යන්නේ නැහැ. අඩෝ මෙන්න ග්‍රැනී. හරි. අපි ෂේප් එකේ. අඩෝ මං එකට දාලා යන්න හැදුවේ. බැරුණා. අපි ඔන්න මේවා කරලා අපි ෂේප් එකේ කැපෙමු. හරි. දැන් අපි මෙහෙන් යන්. ග්‍රැනී මෙහෙ නෑ කියලා මං හිතන්නේ. අඩෝ සිරහඬ ආයෙත් වෙල ගැහුවා ගියහන්කෝ.
මේ ග්‍රැනී කරන්නේ මහා අපරාධ වැඩ. හරි 4 වෙනි දවස. මං හිතන්නේ තා දවස් 2ක් තියෙනවා. තා දවස් 2ක් නෙවෙයි තා 1 දවසයි තියෙන්නේ. නේ පොතක් තිබ්බ මං දැක්කා ගත්තේ නෑ මං. මොකක්ද දන්නේ මේ පොතෙන් කරන්න තියෙන්නේ. හරි අපි මෙන්න මේ පොත මෙන්න මෙහෙන් දාගමු. හරි දැන් අපි කෙලින්ම ගිහිල්ලා දොර වහගමු. ගැම්මෙන් දොර වහගත්තා. දැන් ග්‍රැනි එවිනේ අර හෙට. ඒ ශබ්ද අන්තිමට ආපු තැනට අපි ඇසේ පැනගමු. එහෙම වුණ අපි දැම්ම පැනගමු. හරි. වෙන මේ කාර් කීයක් ගමු. අඩෝ ඒක ගන්න හදද්දිම ග්‍රැනි ඇවිල්ලා කෙලිය යකෝ. හරි. අපි මේ කියන දවස් මේ අන්තිම දවස් මං හිතන්නේ. ආව්. 5 වෙනි දවස the last day. ඉතින් මේකේ කෙලියොත් නෙමෙයි මේකෙන් මැරුණොත් ඉවරයි. ග්‍රැනි මොකක් කරාවිද දන්නේ අපිට. මේ ගේම් එක ගැන දන්නේ නැහැ යකෝ මෙලෝදියා. ග්‍රැනි නෑනේ. හෙලෝ ග්‍රැනි. නෑනේ ෂුවර් නේ. අම්මට සිරි ග්‍රැනි එනවා. ග්‍රැනි හොය හිටිය ආජ් රහ ගානේ හිරුණා. අපි යන් අම්මට සිරි බණ්ඩනේ. අඩෝ අවුට් වුණානේ. අඩෝ ග්‍රැනි මාව විසික් කරා ගියාන්කෝ. ඉතින් අද නම් මේ ගේම් එක ඉවර කරනවා. එහෙනම් අපි ගියා.